සුබ දවසක් කියලා පිළිගන්න ඔයගොල්ලෝ හැමෝම රැකියා පොළ YouTube නාලිකාවට. ඉතින් රජයේ රැකියා පෞද්ගලික අංශයේ රැකියා පිළිබඳ සියලුම තොරතුරු දැන ගැනීමට අවශ්‍ය නම් රැකියා පොළ YouTube නාලිකාව subscribe කරලා අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා ඉල්ලා සිටිනවා. තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ යටතේ තියෙන ජාතික යොවුන් සේනාංකයේ රැකියා අබැරිතු 5ක් දාලා තියෙනවා. ඒ රැකියා අබැරිතු 5 පිළිබඳව තමයි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ජාතික යොවුන් සේනාංකයේ පුරප්පාඩු වී ඇති පහත සඳහන් තනතුරු සඳහා බඳවා ගැනීමට අයදුම්පත් කැඳවේ කියලා තියෙනවා. තනතුරු 5ක් තියෙනවා. සහකාර අධ්‍යක්ෂ පුරප්පාඩු 1ක් කියලා තියෙනවා. උපදේශක තොරතුරු තාක්ෂණයේ පුරප්පාඩු 17ක් තියෙනවා. උපදේශක ඉංග්‍රීසි පුරප්පාඩු 15ක් තියෙනවා. සහකාර අධ්‍යක්ෂක පුරප්පාඩු 5ක් තියෙනවා. මධ්‍යස්ථානාධිපති පුරප්පාඩු 17ක් විදිහට තියෙනවා. අපි එක එක පුරප්පාඩු වල තොරතුරු බලමු කොහොමද තියෙන්නේ කියලා. මෙම තනතුරු සඳහා යොමු කරනු ලබන සෑම පුද්ගලයෙකුම ශ්‍රී ලංකා පුරවැසියෙකු විය යුතුය. තනතුරට පැවරෙන කාර්යයන් මැනවින් ඉටු කිරීම මෙන්ම දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීම සඳහා අවශ්‍ය වන කායික හා මානසික යෝග්‍යතාවයෙන් යුක්ත විය යුතුය. විශිෂ්ට චරිතයකින් යුක්ත විය යුතුය කියලා තියෙනවා. ඊට පස්සේ සහකාර අධ්‍යක්ෂක පුහුණු මූලස්ථානයේ සඳහා කියන වේකන්සියට අධ්‍යාපනික සුදුසුකම් විදිහට බාහිර අයදුම්කරුවන්ගෙන් ව්‍යාපාර පරිපාලනය විශේෂ ව්‍යාපාර පරිපාලනයේ මානව සම්පත් කළමනාකරණය විද්‍යාවේදී කළමනාකරණය රාජ්‍ය විශේෂ වාණිජ්‍යවේදී විශේෂ විද්‍යාවේදී මානව සම්පත් කළමනාකරණයේ විශේෂ ව්‍යාපාර කළමනාකරණවේදී මානව සම්පත් විශේෂ ව්‍යාපාර පරිපාලනවේදී මානව සම්පත් කළමනාකරණ විශේෂ විද්‍යාවේදී ව්‍යාපාර කළමනාකරණ විශේෂ නීතිවේදී ශ්‍රම අධ්‍යාපනවේදී විද්‍යාවේදී කළමනාකරණ රාජ්‍ය වාණිජ්‍යවේදී සාමාන්‍ය ශාස්ත්‍රවේදී ගෞරව යන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව විසින් පිළිගත් උපාධියක් තිබීම කියලා තියෙනවා. ඉතින් අර උපාධි වලට UGC එක අප්‍රූව් කරලා තියෙන කැම්පස් එකකින් උපාධියක් තියෙන්න ඕනි කියලා තියෙනවා. උපාධිය ලබා ගැනීමෙන් පසු පුහුණු විශේෂ ශාස්ත්‍රයේ ආවම වසර 2ක පළපුරුද්දක් තිබීම කියලා තියෙනවා. අභ්‍යන්තර අයදුම්කරුවන් පහත සුදුසුකම් 1 හෝ 2 කියලා තියෙනවා. ඉහත බාහිර අයදුම්කරුවන් සඳහා වන සුදුසුකම් සපුරා තිබීම කනිෂ්ඨ කළමනාකරණ සේවා ගණයෙහි අදාළ විශේෂ ශාස්ත්‍රයේ තනතුරට අවම වශයෙන් වසර 5ක සතුටුදායක සේවා කාලයක් සම්පූර්ණ කර තිබීම කියලා තියෙනවා. වයස අවුරුදු 22කට වැඩි අවුරුදු 45ට අඩු පුද්ගලයන්ට කියලා තියෙනවා. අභ්‍යන්තර අයදුම්කරුවන් සඳහා උපරිම වයස් සීමාව බලනු පායි කියලා තියෙනවා. වැටුප් ප්‍රමාණය 1,68,000කට වැඩි වැටුපකට යන්න පුළුවන් කියලා තියෙනවා. ඊළඟට තව තනතුරක් තියෙනවා. උපදේශක තොරතුරු තාක්ෂණය අධ්‍යාපන සුදුසුකම් විදිහට බාහිර අයදුම්කරුවන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේදී සිංහල හෝ දෙමළ ගණිතය යන විෂයන් ඇතුළු විෂයන් 4කට සම්මාන සාමර්ථ්‍යයන් සහිතව එකවර විෂයන් 6කින් සමත්ව තිබීම සහ අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේදී අවම වශයෙන් විෂයන් 3 සාමාන්‍ය පොදු පරීක්ෂණ හැර සමත්ව තිබීම පිළිගත් විශ්වවිද්‍යාලයකින් හෝ පිළිගත් අධ්‍යාපන ආයතනයකින් වසරකට නොඅඩු තොරතුරු තාක්ෂණික ඩිප්ලෝමා පාඨමාලාවක් තිබීම රාජ්‍ය හෝ පිළිගත් පෞද්ගලික ආයතනයක තොරතුරු තාක්ෂණික විෂය ඉගැන්වීම පිළිබඳව මාස 6කට නොඅඩු පළපුරුද්දක් ලබා තිබීම. ඊට පස්සේ සටහන කියලා තියෙනවා තොරතුරු තාක්ෂණික විෂයක් සහිතව උපාධියක් ලබා ඇති අයට ඉහත සුදුසුකම් අවශ්‍ය වෙන්නේ නැහැ කියලා අර කියන සුදුසුකම් ටික කියලා තියෙනවා. අභ්‍යන්තර අයදුම්කරුවන් සඳහා ප්‍රාථමික ශ්‍රේණියේ ශිල්ප නොවන අර්ධ ශිල්පීය සහ ශිල්පීය සේවා ගණයෙහි පහත සඳහන් සුදුසුකම් ඇති සේවකයන් මේ සඳහා අයදුම් කළ හැකියි කියලා තියෙනවා. අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේදී සිංහල හෝ දෙමළ ගණිතය යන විෂයන් ඇතුළු විෂයන් 4කට සම්මාන සාමර්ථ්‍ය සහිතව එකවර විෂයන් 6කින් සමත්ව තිබීම කියලා තියෙනවා. පිළිගත් විශ්වවිද්‍යාලයකින් හෝ ජාතික අධ්‍යාපන ආයතනයකින් වසරකට නොඅඩු තොරතුරු තාක්ෂණික ඩිප්ලෝමා පාඨමාලාවක් සමත්ව තිබීම සේවයෙහි ස්ථිර පත්වීම් දැරිය යුතු අතර එම පත්වීම් වලට ස්ථිර කරනු ලැබ සිටිය යුතුය. නියමිත දිනට පූර්වාසන්න ස්ථිර පත්වීමකට යටත්ව පිරිසෙහි අවුරුදු 5ක අඛණ්ඩ සතුටුදායක සේවා කාලයක් සම්පූර්ණ කර තිබීම. ඊළඟට වයස අවුරුදු 18ත් 45ත් අතර අයට තමයි අයදුම් කිරීමට හැකියාවක් තියෙනවා කියලා තියෙන්නේ. අභ්‍යන්තර අයදුම්කරුවන් සඳහා උපරිම වයස් සීමාව අදාළ නොවේ කියලා තියෙනවා. වැටුප් ප්‍රමාණය රුපියල් 83000කට වැඩි වැටුපකට යන්න පුළුවන් කියලා තියෙනවා. ඊට පස්සේ තව තනතුරක් තියෙනවා උපදේශක ඉංග්‍රීසි. බාහිර අයදුම්කරුවන් සඳහා අධ්‍යාපන සුදුසුකම් විදිහට අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේදී සිංහල හෝ දෙමළ ගණිතය
යන විෂයන් ඇතුළුව විෂයන් 4කට සම්මාන සාමාර්ථයක් සහිතව එකවර විෂයන් 6කින් සමත්ව තිබීම කියලා තියෙනවා. අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේදී අවම වශයෙන් විෂයන් 3ක් සාමාන්‍ය පොදු පරීක්ෂණයේ හැර සමත්ව තිබීම කියලා තියෙනවා. පිළිගත් විශ්වවිද්‍යාලයකින් හෝ පිළිගත් අධ්‍යාපන ආයතනයකින් වසරකට නොඅඩු ඉංග්‍රීසි භාෂා ඩිප්ලෝමා පාඨමාලාවක් සමත්ව තිබීම කියලා තියෙනවා. ඒත් එක්කම රාජ්‍ය හෝ පිළිගත් පෞද්ගලික ආයතනයක ඉංග්‍රීසි භාෂා විෂය ඉගැන්වීම පිළිබඳව මාස 6කට නොඅඩු පළපුරුද්දක් ලබා තිබීම කියලා තියෙනවා. සටහන කියලා ලියලා තියෙනවා ඉංග්‍රීසි භාෂා විෂයක් සහිත උපාධියක් ලබා ඇති අයට ඉහත ඈ කියන සුදුසුකම් අවශ්‍ය නොවේ කියලා. අභ්‍යන්තර අයදුම්කරුවන් සඳහා ප්‍රාථමික ශ්‍රේණියේ ශිල්පීය නොවන අර්ධ ශිල්පීය හා ශිල්පීය සේවා ගණයෙහි පහත ඊ සඳහන් සුදුසුකම් ඇති සේවකයින් සඳහා අයදුම් කළ හැකිය කියලා තියෙනවා. අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේදී සිංහල හෝ දෙමළ ගණිතය යන විෂයන් ඇතුළු විෂයන් 4කට සම්මාන සාමාර්ථයක් සහිතව එකවර විෂයන් 6කින් සමත්ව තිබීම කියලා තියෙනවා. පිළිගත් විශ්වවිද්‍යාලයකින් හෝ පිළිගත් අධ්‍යාපන ආයතනයකින් වසරකට නොඅඩු ඉංග්‍රීසි භාෂා ඩිප්ලෝමා පාඨමාලාවක් සමත්ව තිබීම කියලා තියෙනවා. සේවයෙහි ස්ථිර පත්වීම් දැරිය යුතු අතර එම පත්වීම් වල ස්ථිර කරනු ලැබ සිටිය යුතුයි කියලා තියෙනවා. නියමිත දිනට පූර්වාසන්න ස්ථිර පත්වීමකට යටත් පිරිසෙහි අවුරුදු 5කට අඛණ්ඩ සතුරුදායක සේවා කාලයක් සම්පූර්ණ කර තිබිය යුතුයි කියලා තියෙනවා. වයස අවුරුදු 18ත් 45ත් අයට අයදුම් කරන්න පුළුවන්. ඒ වගේම අභ්‍යන්තර අයදුම්කරුවන් සඳහා උපරිම වයස් සීමාව අදාළ නොවේ කියලා තියෙනවා. වැටුප් ප්‍රමාණය රුපියල් 83000කට වැඩි වැටුපකට යන්න පුළුවන් කියලා තියෙනවා. ඊට අමතරව කොන්ත්‍රාත් පදනම මත බඳවා ගන්නා තනතුරු ඊළඟට තියෙනවා. සහකාර අධ්‍යක්ෂක පළාත් කියන තනතුරට පත්වීමේ ස්වභාවය කියලා තියෙනවා. මෙම තනතුර සඳහා හුදෙක්ම අවුරුදු 3ක උපරිම කාලයකට යටත්ව කොන්ට්‍රාක්ට් පදනම මත බඳවා ගන්න ලැබේ කියලා තියෙනවා. ස්ථිර පදනමින් බඳවා නොගෙන අතර සේවක අර්ථසාධක අරමුදල සහ සේවකයින්ගේ බාරකාර අරමුදලට දායකත්වය තනතුරු දරන්නන්ට හිමි වේ කියලා තියෙනවා. සුදුසුකම් විදිහට සාමාන්‍ය උපාධිය සමග ශ්‍රී ලංකා යුද හමුදාවේ මේජර් නිලයකට හෝ ගුවන් හෝ නාවික හමුදාවේ ඊට නොඅඩු නිලයකට අවුරුදු 3ක සේවා කාලයක් සපුරා තිබීම හෝ ශ්‍රී ලංකා යුද හමුදාවේ ලුතිරල් කර්නල් තනතුරට හෝ තනතුරට නොඅඩු නාවික හෝ ගුවන් හමුදාවේ නිලයක වසර 5ක සේවා කාලයක් සපුරා තිබීම කියලා තියෙනවා. ඊට පස්සේ දීප ව්‍යාප්ති සේවාවකට බඳවා ගැනීමේ ශ්‍රේණියේ වසර 5ක සේවා කාලයක් සම්පූර්ණ කර තිබීම කියලා තියෙනවා. එහෙම නැත්නම් පිළිගත් විශ්වවිද්‍යාලයකින් උපාධියක් සහිතව රජයේ හෝ රාජ්‍ය සංස්ථාවක හෝ පිළිගත් ආයතනයේ කළමනාකරන මට්ටමේ අවුරුදු 5ක පළපුරුද්දක් කියලා තියෙනවා. බඳවා ගන්නා දිනට අවුරුදු 50 නොඉක්ම වී යුතුය කියලා තියෙනවා වයස. වැටුප් ක්‍රමයේ විදිහට රුපියල් 71000කට වැඩි වැටුප ආරම්භක මාසික ස්ථාවර පරිශ්‍රකයින්ගේ තනතුරට හිමි වේ. එමෙන්ම ඔබ විශ්‍රාමිකයෙකු නම් ඔබට හිමිවන්නේ ජීවන වියදම් දීවනාවෙන් අර්ධයක් පමණයි කියලා තියෙනවා. ඊළඟට තව වේකන්සියක් තියෙනවා මධ්‍යස්ථානාධිපති කියන වේකන්සිය. ඒකේ අධ්‍යාපන සුදුසුකම් විදිහට අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් යටත් පිරිසෙහි විෂයන් 6කින් සමත් විය යුතුයි කියලා තියෙනවා. පළපුරුද්ද විදිහට ශ්‍රී ලංකා යුද හමුදාවේ මේජර් නිලයක් හෝ ඊට නොඅඩු ත්‍රිවිධ හමුදාවේ නිලයක අවුරුදු 3ක නොඅඩු සේවා කාලයක් සහිත විධිමත් විශ්‍රාම ලැබූ හෝ විධිමත් පරිදි ඉල්ලා අස්වී තිබිය යුතුයි කියලා තියෙනවා. වයස විදිහට ඉල්ලුම්පත් බාර ගන්න අවසාන දිනට වයස අවුරුදු 50 නොඉක්ම විය යුතුයි කියලා තියෙනවා. රුපියල් 54000කට වැඩි ආරම්භක මාසික ස්ථාවර පරිශ්‍රමකින් හිමි වේ කියලා තියෙනවා. එමෙන්ම ඔබ විශ්‍රාමිකයෙකු නම් ඔබට හිමිවන්නේ ජීවන වියදම් දීමනාවෙන් අර්ධයක් පමණයි කියලා තියෙනවා. මීට අමතරව රජයේ අනුබද්ධ අනෙකුත් දීමනා ගෙවනු ලැබේ කියලා තියෙනවා. මෙම තනතුරු සඳහා අයදුම් කරන්න සුදුසු ආකෘතියකට අනුව ඉල්ලුම් පත්‍රයක් පිළියෙල කොට ඉල්ලුම්පත එවනු ලබන කවරේ වම්පස කෙළවරේ අයදුම් කරන තනතුර සඳහන් කර සහතිකවල ඡායා පිටපත් සමග 2025 6/17 වන දින හෝ ඊට ප්‍රථම ලැබෙනසේ පහත ලියාපදිංචි තැපෑලෙන් හෝ විද්‍යුත් තැපෑල් මගින් අයදුම් පත් යොමු කළ යුතුයි කියලා තියෙනවා. අසම්පූර්ණ අදාළ සුදුසුකම් සපුරා නොමැති හෝ ප්‍රමාද වී ලැබෙන අයදුම්පත් ප්‍රතික්ෂේප කරනු ලැබේ කියලා තියෙනවා. ඉතින් සුබ පතනවා ඔයගොල්ලෝ හැමෝටම මේ වගේ රජයේ රැකියා පෞද්ගලික අංශයේ රැකියා පිළිබඳ සියලු තොරතුරු ඉක්මනින් දැන ගැනීමට අවශ්‍ය නම් රැකියා පොළ YouTube නාලිකාව subscribe කරලා අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා ඉල්ලා සිටිනවා. සුබ දවසක්.